එහෙම තමයි බං අම්මලා ළඟ ඉඳියත් දුර හිටියත් ආදරේ වෙනස් වෙන්නේ නැහැ. අඩෝ මේ බලහන්කෝ මං අලුතෙන් ෆෝන් එකක් ගත්තා. මේක මාර ලස්සනයි. කීයක් විතර වුණාද බං? ටිකක් ලොකු ගාණක් වුණා බං. අපිට නම් මේ අය ෆෝන් එක කවදා ගන්න වෙයිද දන්නේ නැහැ. ඇයි බං උඹට ගන්න බැරි? උඹ රස්සාවකුත් කරනවානේ. රස්සාවක් කරාට ගෙදර ප්‍රශ්න බලන්නේ මන්නේ බං. එතකොට කොහෙන්ද බං ෆෝන් ගන්න සල්ලි ඉතුරු වෙන්නේ? ගෙවල් වල ප්‍රශ්න නම් අපිටත් තියෙනවා බං. ඒත් බලහන්කෝ මං ওই ෆෝන් එකක් ගත්තේ. අම්මයි තාත්තයි අතනීප නැත්තම් මාත් මේ අය ෆෝන් එකක් අරන් බං. අඩෝ අන්න උඹලේ අම්මා හැමතැනම උඹ හොයනවා බං. දවල්ට බේට් ටික බොන්න වෙන්නේ නැති බං. අඩෝ උඹ ෆෝන් එක ගත්තද බං? ඕක මගේ නෙමෙයි මුගේ. උඹ ඇයි බං මුට ෆෝන් එක දුන්නේ? ඔන්න ඕක දියන්. නෑ බං මාත් හරි ආසයි වගේ ෆෝන් එක පාවිච්චි ගන්න. මටත් මේක ඊයේ හම්බුනේ. අඩෝ උඹට පුළුවන් නම් මටත් ඔයගෙන් ෆොටෝ දෙක තුනක් ගහලා දියන්කෝ. මට පිස්සු නෑ මං සල්ලි දීලා ෆෝන් අරන් උඹට ෆොටෝ ගහලා දෙන්න. අඩෝ එහෙම කියන්න එපා බං. අනේ ඒකට කමක් නෑ බං. උඹලා ඉතින් අකමැති නම් මම මෙතනින් යන්නම්. පොඩ්ඩයි ඉඳහන්. මං උඹට මෙච්චර වෙලා වීඩියෝවක් කරේ බං. මේක මගේ ෆෝන් එකක් නෙමෙයි. උඹේ ෆෝන් එකක් නෙමෙයි. එහෙනම් කායේද? ඔව් බං. මේක උඹලා අම්මා උඹට රටේ ඉඳන් ගෙවපු ෆෝන් එක බං. මට කිව්වා මේක උඹට දෙන්න කියලා. අඩෝ අපේ අම්මා මං හිතුවේ නෑ බං අපේ අම්මා මට මෙච්චර ආදරයක්ද කියලා. එහෙම තමයි බං අම්මලා ළඟ ඉඳියත් දුර හිටියත් ආදරේ වෙනස් වෙන්නේ නැහැ. ඕක උඹලා අම්මා උඹට එව්වේ හෙට උඹේ උපන්දිනේ ඉඳලා උඹව පුදුම වෙන්න. අඩෝ ඇත්තටම මං හිතුවේ අම්මට වගේ උපන්දිනේ අමතක කළාද කියලා බං. කාට අමතක වුණත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවගේ උපන්දිනේ අමතක වෙන්නේ. ඔව් බං මං දැම්ම ගිහිල්ලා අම්මත් එක්ක මේකෙන් වීඩියෝ කෝල් එකක් කරන් කතා කරනවා බං. මං ගිහිල්ලා එන්නම්. උඹ මටවත් කිව්වේ නෑනේ ෆෝන් එක අරුගි කියලා. ඒවට තමයි කියන්නේ කෙනෙක්ව පුදුම කරනවා කියලා.